විජා සාකච්ඡා පා ඒ සින්දුව ගැන සාකච්ඡා පා විජාට සාකච්ඡා කරනවා ඊට පස්සේ ඒක කැසට් එකක් දාලා කියලා විජාට කමන්නයි ඊගා කරනවා මරන්න යන්නේ හරි අමාරුයි ජීවත් වෙන්න නැති උන් ඉතින් කැසට් එකක් දාලා කියලා සින්දුව ගැන සාකච්ඡා කරනවා ඉරිංගල් கூடுதாப்படைகள் பொம்மாலை பொழுந்து மாலை சனம் திரிகதான் சம்த சிவன் சுந்தரம் අපේක්ෂකින්ට දුන්නා එහෙම මේ ඔයාලා තලවිල ගිය ට්‍රිප් එක කියනවා කවල්ලේ උඩ කරනම් බිම කරනම් කවල්ලේ තලවිල ගිය ට්‍රිප් එක කියනවා පෙට්‍රෝල් වරකම යා නෙල්සන් තාරනා නිහාලේ ඉතින් හොඳටම බේරි තාම බයිකේ වැටලා නෑ මෙච්චර කාලේ වැටලා නෑ මයික් මම බලන් ඉඳි වෙනවා ටෝන් ගේ ඒ කියන්නේ මාරු කරන්න ගිහලා අර සමල්ලේ නේ ඉස්සලාමයි ලයින් හසල හොඳයි දන්දි පිරිස් දන්දි පිරිස් තමයි එනවස් වලාපිටියද නාතන් නේ වලාපිටියේ එනවස් කරේ සුබ සන්ධ්‍යාවක් වේවා දයාබර සංගීතලෝලි හිතවතුනි හිතවතිනි ගෙවුනේ වසරක් පමණි වසර කීපයක් ඉදිරියට තිබෙනවා ඉටු කළ මෙහෙ කොපිමුණද ආදරණීය ගායක ශිල්පියාව බයිලලවේ චක්‍රවර්ති අපි දැන් ප්‍රසංග වේදිකාවට අවතීර්ණ කිරීමට සූදානම් වන්නේ. එහෙනම් ප්‍රියාදර හිතතුනි ලංකාවේ දක්ෂම වාදක ශිල්පීන් සමග අපේ ආදරණීය ගායක ශිල්පියා ප්‍රසංග වේදිකාවට අවතීර්ණ කරන්න යන මත්තෙන් අපි ආදරණීය හිතවතුන් හිතවතියන් අපි හඳුන්වා දීමට කැමැත්තෙන් සිටිමු. එනම් සිංගිත්තාගේ පංචායුධේ පටන් මාල වලලු මුතු කරාපු ඕනෑම ස්වර්ණාභරණයක් සඳහා විමසන්න මීගමුව අංක 60 ග්‍රීන්ස් පාරේ බාමා ජුවලර්ස්. බාමා ජුවලර්ස් සාර්ථන අනුග්‍රහයෙන් තමයි අද සංගීත ප්‍රසංගය ඔබ වෙත ගෙනෙන්නේ. නොමිලේ මෙවැනි ප්‍රසංගයක් සමාවෙන්න අයිස්ක්‍රීම් වෑන් එක අපිට අපේ සංගීතක මණ්ඩලය කියලා තියෙනවා අයිස්ක්‍රීම් වෑන් එක ප්‍රධාන දොරටුව අසලින් ඉවතර ගන්න කියලා. තව තියෙනවා 31/61/17 ජීප් රථය ඒ අවස්ථාවෙන් ඒ ප්‍රදේශයෙන් පොඩ්ඩක් ඉවතර ගන්න කියලා මොකද පාර අවහිර වෙලා තියෙනවා. හොඳයි ප්‍රියාදර හිතවතුනි හිතවතිනි මෙම ගායක ශිල්පියා ගැන කියනවා නම් ලංකාවේ අස්සක් මුල්ලක් නෑරව සංගීත ශාස්ත්‍රයේ ගේ මුල්ලේ පවා ගීත ගායනා කොට සංගීත ශාස්ත්‍රයට පිවිසුණා. එදා මෙරට මෙන්ම විදේශ රටවලට ගිහින් මට මතකයි ඉතාලිය වගේ රටවල් වලට ගිහින් මෙම ගායක ශිල්පියා ගීත ගායනා කොට ගල් පහරවල් කා ශ්‍රී ලංකාවට මෙවැනි එකම ශිල්පියා ඔහුයි. එහෙනම් ප්‍රියදර හිතුනේ බලන්න කොච්චර නම්බුවක් රැකගෙන ආවද. පිළිගන්න ඔබේ ආදර ගායනා ශිල්පී බයිලලවේ චක්‍රවර්ති නිහාල් නෙල්සන් අපඩියක් ගහගෙන පිළිගන්න. කාය කේදෝ එනවා. හොඳයි. හිතවතුනි දේවම ඒ දේවුනේ අද බාමා ජීවිතේ සාර්ථක අනුග්‍රහයෙන් සංගීතවත් කරන මොහොතක අපේ හොඳ සංගීත කණ්ඩායමක් තියෙනවා. මෙහෙ යකෝ සංගීත කණ්ඩායම පිටිපස්සේ ඔය උඹලා ඔය ඔඩියන්ස් එක මේ ස්ටේජ් එක සංගීත කණ්ඩායමක් තියෙනවා. මම 1971 සංගීත ශාස්ත්‍රීය විශ්වවිද්‍යාලය වෙලේ මගේ 164 වෙනි කැසට් පට්ටිය 71 වෙනකොට ගහලා තිබුණා. එහෙනම් ඔයගොල්ලෝ ඇත්තෙන්ම ගොඩ දිනක් අද අවුවක් වැස්සක් රැක් දවාලක් නැතුව මගේ ප්‍රසංගය මාව බලා ගන්න වගේ තවත් ගායක ශිල්පීන් රාශිය බලන් චීන කෙල්ලෙකුත් නේනවා මාව බලන්න. හොඳයි. හිතවතුනි බලන්න ආසයි ලස්සනට පිපෙන වනමල් ගල්. මසාජ් සෙන්ටර් චීනේ සයින් no problem but we are so delivery time ප්‍රකට පිළි දෙකට දාගෙන හෙට උදේ යනවා 30ක් දීලා. එහෙනම් අපි ආයලා කරනවා මේ ගීතය. ඒකේ වර්ෂේ සලා ගන්න එක. පොලා යනකොට මේ ගීතය ගන රෝස් මලකුයි නෙළුම් මලකුයි ලස්සන හම්බෙන්නේ සුලකයි
පස්සවල් ගන්න. ඔබගේ වගේ මගේ කිරිල්ල කියයි කිල්ලි මුජ්ජ කරන ගන්න එපා. පන්සෝකෙමයි රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන අමන සුලගයි ඉතරාවේ හරි අමාරුයි. මම සංගීත පදංග 70 විතර සින්දු කියලා ආවේ. ඉන්න කියන්නේ බෑ. අපි 16000 දීලා තිනා කියන්නේ. හරි අමාරුයි. කරන්නේ 16000 දුන්නේ මට සින්දු කරන කලින්නේ. එකක් කියලා බහින්න නෑ දන්නේ. හරි උපනවද? ඉඳ ගන්න වෙනවා. ඉඳගත්තේ නැත්නම් වැටෙනවා. තවත් අරනවා. මදුරු ඉන්නවද? කෑමන කමන්න ඔය කටට ගියා. බ්‍රේක් නැති එකෙක්. අයියෝ බ්‍රේක් නැති